අයර්ලන්තයේ දෙන චයිල්ඩ් බෙනිෆිට් එක ගැන කියන්න තමයි මේ වීඩියෝ එකෙන් මං යන්නේ. අපි ගෝල්වේ ගිය වෙලාවේ ඇක්වේරියම් එකටත් ගියා. ඒකේ ගත්ත වීඩියෝ එකත් බලන ගමන් අපි මේ ගැන කතා කරමු. ලංකාවෙන් මෙහි ඇවිල්ලා ඉන්න දෙතුන් දෙනෙක්ට කතා කරපු වෙලාවේ දැනගන්න ලැබිච්ච දෙයක් තමයි මේ චයිල්ඩ් බෙනිෆිට් එක ගැන ඒගොල්ලෝ තාම දන්නේ නැහැ කියන එක. ඉතින් ඒගොල්ලොත් එක්ක විස්තර ෂෙයා කරනවත් එක්කම මං හිතුවා මේ ගැන වීඩියෝ එකක් කරොත් දන්නේ නැති හැමෝටම දැනගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් චයිල්ඩ් බෙනිෆිට් එක කියන්නේ මොකක්ද? ඒක ඇප්ලයි කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මේ හැම විස්තරයක්ම මං ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මං දන්න හැටියට. චයිල්ඩ් බෙනිෆිට් එක අවුරුදු 16න් පහළ හැම දරුවෙක්ටම දෙනවා. ඒ වගේම අවුරුදු 18 වෙනකල් පූර්ණ කාලීන අධ්‍යාපනයේ යෙදෙනවා නම් ඒ දරුවන්ටත් මේ මුදල දෙනවා. මේක යූරෝ 140ක් මාසිකව ගෙවන මුදලක්. හැබැයි මෙහි අනිත් දීමනා වගේම ඔයා මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඔටෝමැටිකලි ඒගොල්ලෝ ඔයාට මේක ලබා දෙන්නේ නැහැ. හරියට රෙවෙනියු එකෙන් රෙන්ට් රිෆන්ඩ් එක ගන්නවා වගේ. ගොඩක් අය නොදැනුවත්කම නිසා මේකටවත් ඇප්ලයි කරන්නේ නැහැ. ඒ වගේම working family payment, back to school allowance ආදී වශයෙන් තවත් allowances ಜಾති කිහිපයක්ම තියෙනවා. ඒවට ඔයා entitled කියලා පොඩ්ඩක් Google කරලා බලන්න. මම නම් දන්නේ child benefit එක ගැන විතරයි. ඒ හින්දා මම ඒ විස්තර share කරන්නම්. ඔයාගේ දරුවා ඔයත් එක්ක අයර්ලන්තේ නම් ඉන්නේ, ඔයාගේ පදිංචිය අයර්ලන්තේ නම් ඔයාට මේකට ඇප්ලයි කරන්නට පුළුවන්. මේකෙදි CB1 කියන ෆෝම් එක ඔයා ෆිල් කරන්න ඕනේ. මේ ડોකියුමන්ට්ස් ගන්න පුළුවන් ලින්ක් එක මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒත් එක්කම ඔයාට වගේම ඔයාට ඔයාගේ දරුවටත් PPSN අංකයක් තියෙන්න ඕනේ. මෙහි ඉන්නේ නම් ඔයා අනිවාර්යයෙන්ම දන්නවනේ PPSN අංකය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඔයාගේ දරුවා පාසල් යනවා නම් පාසලෙන් ඔයා ලියමනක් ගන්න ඕනේ දරුවා පාසල් යනවා කියලා. ඔයා පාසලට ඊමේල් එකක් දැම්මොත් child benefit එක සඳහා ලියමනක් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ දන්නවා ෆෝමැට් එක. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන soft copy එකේ print out එකක් ගත්තා නම් ඇති. ඔයාගේ දරුවා පාසල් අධ්‍යාපනයේ නියැලෙන්නේ නැති චූටි පැටියෙක් නම් ඔයාට පුළුවන් බබා යන ක්‍රැෂ් එකෙන් ලියුමක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ડોක්ටර්ගෙන් ලියුමක් ලබා ගන්න. ඒ වගේම ඔයාගේ දරුවා ඉපදුනේ අයර්ලන්තේ නම් මාස 3ක් ඇතුළත ඔයා බබාගේ රෙජිස්ට්‍රේෂන් එක කරගත්තොත් ඔයාව ඔටෝමැටිකලි මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම එක දරුවෙක්ට විතරයි ඔයා මේක ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ලැබෙන දරුවන්ව ඒගොල්ලෝ ඔටෝමැටිකලි අප්ඩේට් කරනවා රෙජිස්ට්‍රේෂන් එකේ පස්සේ කලින් කිව්වා වගේ. එතකොට මීට අමතරව ඔයාගේ IRP කාඩ් එකේ කොපි එකක්, ඒ වගේම බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක, බබාගේ පාස්පෝර්ට් එකේ කොපි එකක්, ඒ වගේම ඔයාගේ වර්ක් පර්මිට් එකේ කොපි එකක්, employment confirmation එකක්, ඒ වගේම address එක confirm කරන්න utility bill එකක්, ඒ වගේම අවසාන වශයෙන් HRC1 කියලා ෆෝම් එකක් තියෙනවා. ඒකෙත් කොපි එකකුත් බාර දෙන්නට ඕනේ. දැන් ඉතින් මේ ડોකියුමන්ට් එකත් අරගෙන දුවන්න නැතුව යන්න කලින් අනිවාර්යයෙන් මේ ලින්ක් එකට ගිහිල්ලා අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් ටික ආපහු පොඩ්ඩක් බලලා ඒ සේරම අරගෙන යනවාද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් මේ ડોකියුමන්ට්ස් ටික අරගෙන ඔයා කරන්න ඕනේ ඔයාගේ පළාතේ තියෙන social welfare office එකට ගිහලා මේ ડોකියුමන්ට්ස් ටික බාර දෙන එක විතරයි. ඉතින් ඊට පස්සේ ඔයාව රෙජිස්ටර් කරගත්තාම මාසිකව හැම පළවෙනි අඟහරුවාදාම ඔයාට යූරෝ 140ක් එක දරුවෙක්ට ලැබෙනවා. ඔයාට ඉතින් මේ ටික දරුවා වෙනුවෙන් සේව් කරන්නත් පුළුවන්. නැත්නම් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳන් ලැබුණු අලුත් බබාලට මේ මාසික යූරෝ 140ට අමතරව one time grant එකක් දෙනවා යූරෝ 280ක. ඒත් එක්කම දෙසැම්බර් මාසයේදී මේ මුදල ඩබල් කරලා දෙනවා. ඒ කියන්නේ එක දරුවෙක්ට යූරෝ 280ක් දෙනවා. හැබැයි ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනවා කියලා නැහැ. ගොඩක් වෙලාවට ඔක්තෝබර් මාසයේ තමයි තීරණය කරන්නේ මේක දෙනවද නැද්ද කියලා. අයර්ලන්තයේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය නොමිලේ ලැබුණත් උසස් අධ්‍යාපනයට ලොකු මුදලක් වැය කරන්නට වෙනවා. ඉතින් ඔයාට මේ මුදල ඉතිරි කරන්න පුළුවන් නම් දරුවා වෙනුවෙන් අවුරුදු 18ක් ඒ දරුවගේ උසස් අධ්‍යාපනය සඳහා ලොකු මුදලක් ඔයාට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් යූරෝ 140 පොඩි ගාණක් කියලා ගන්නතෝ ඉන්න එපා. මොකද අවුරුදු 18ක් තිස්සේ එකතු කරනකොට ඒක ඉතින් ලොකු ගාණක් වෙනවා. ඒ වගේම ඔයා දැන් දන්නේ නැතුව මේ ගැන ඇප්ලයි නොකර හිටියා නම් ඒ ගැන දුක් වෙන්න එපා. පහුගිය මාස 6ක් දක්වා එරියස් එකක් ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. ඉතින් දැන්ම බලාගෙන ඉන්න නැතුව ගිහිල්ලා ඔයාගේ දරුවට මේ පේමන්ට් එකට ඇප්ලයි කරන්න. ඒක ඔයාගේ දරුවා වෙනුවෙන් ඉතිරි කරන්න.